to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ Ministry of Higher Education එක හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ස්කෝලර්ෂිප් එකක් අරගෙන වෙනත් රටකට ගිහිල්ලා ඔයාගේ higher studies කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන. ඔයා දැනටමත් A levels ඉවර කරලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාට දැනටමත් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ higher studies වලට වෙනත් රටකට යන්න ස්කෝලර්ෂිප් එකක් ගන්න. ඉතින් මේකෙදී Ministry of Higher Education website එකේ publish වෙන scholarships ගැන ඔයා දැනුවත් වෙන්නේ කොහොමද? ඒ වගේම ඒ වගේ details බලාගන්නේ කොහොමද? ඒ වගේම ඔයා ඒවට apply කරන්න ඕනේ කොහොමද කියන එක ගැන share කරගන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. මේකෙදි ඔයා මුලින්ම කරන්න ඕනේ www.mohe.gov.lk කියන වෙබ්සයිට් එකට යන්න. ඒකට ගිහිල්ලා මමත් පැත්තේ එනකොට අපිට මෙතන පේනවා scholarships කියලා ටැබ් එකක් තියෙනවා. මේක යටතේ local students, foreign students, government officers ඒ වගේ categories කීපයක් තියෙනවා. මේකෙන් අපි යන්න ඕනේ local students කියන category එකට. ඒකට ගියාම අපිට මෙතන පේනවා overview, undergraduate scholarships, direct scholarships, postgraduate scholarships ඒ වගේම මෙතන තව එකක් තියෙනවා annual scholarship calendar කියලා. මේකෙදී අද අපි කතා කරන්න හිතන් ඉන්නේ undergraduate scholarships ගැන සහ postgraduate scholarships ගැන. ඊට කලින් අපි මෙන්න මේ annual scholarship calendar කියන එකට ගිහිල්ලා බලමු. ඒකට ගියාම ඒක යටතේ තියෙනවා postgraduate scholarship calendar එකක් සහ undergraduate scholarship calendar එකක්. මම මුලින්ම postgraduate scholarship calendar එකට යන්නම්. මෙතන download කියන option එක දුන්නම ඒක open වෙනවා. ඔයාලට ඕන නම් මෙතනින් download කරගන්නත් පුළුවන්. මේකෙදි බලුවාම අපිට පේනවා මෙතන රටවල් 6කින් scholarships එයාලා offer කරලා තියෙනවා. එතකොට මේ calendar එකෙන් කියන්නේ approximately මොන මාසෙද මේ scholarship එක website එකේ publish වෙන්නේ කියන එක. example එකක් විදිහට ගත්තොත් පළවෙනි එක තියෙනවා India කියන එක. එතකොට ඉන්දියා වලින් දෙන ස්කෝලර්ෂිප් එක පෙබ්‍රුවරි වල තමයි මේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් වෙන්නේ කියන එක තමයි මේ කැලෙන්ඩර් එකේ එයාලා අපිට අයිඩියා එකක් දෙන්නේ. ඉන්දියා වලින් ස්කෝලර්ෂිප්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක පෙබ්‍රුවරි වල හතරවෙනියට තියෙන ඉන්දියා ආයුෂ් කියන ස්කෝලර්ෂිප් එක ජූන් වල පබ්ලිෂ් වෙන විදිහට තමයි මෙයාලා දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා කැමති රටක් තියෙනවා නම් මේ කියන්නේ මේ රටවල් හයෙන් ඔයාලා කැමති රටක් තියෙනවා නම් ඒ රටේ ස්කෝලර්ෂිප් එකට ඔයාට ඇප්ලයි කරන්න ඕන නම් ඒක ගැන ඔයා බලන්න ඕන මොන මාසෙද කියන එක. දැන් ඔයා ඉන්දියාව වලට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා නම් පෙබ්‍රුවරි මාසේ මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්න. ඉන්දියාව වල ස්කෝලර්ෂිප් එක පෙබ්‍රුවරි මාසේ ඕනම දවසක පබ්ලිෂ් කරලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාට හැකියාවක් තියෙනවා ඒකට ඇප්ලයි කරලා ඒ process එක through යන්න. ඒ වගේ ජපාන්, කොමන්වෙල්ත්, UK, ඉන්දියා ආයුෂ් කියලා ස්කෝලර්ෂිප් එකක් තියෙනවා. චයිනා, හංගේරි වගේ ස්කෝලර්ෂිප්ස් කීපයක් තියෙනවා. තව මෙතන යාලා දාලා තියෙනවා scholarships tentative time period can be changed according to the donor country time to time. කියන්නේ මෙයාලා approximately තමයි මේක කියලා තින්නේ පහුගිය අවුරුදු වල පබ්ලිෂ් කරපු මාසත් එක්ක අරගෙන මේක වෙනස් වෙන්න පුළුවන් කියලා යාළම කියලා තියෙනවා. ඊළඟට අපි බලමු undergraduate scholarship calendar එක. ඒකත් අර විදිහටම download කරගන්න පුළුවන්. ඒකෙදි අර කලින් අපි post graduate එකේදී බලපු රටවල් ටිකක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව කියුබා, සර්බියා කියන රටවල් දෙකක් තියෙනවා. ඒකෙදි අර විදිහටම යාලා කියලා තියෙනවා මේ time period එක වෙනස් වෙන්න පුළුවන් according to the donor country time to time කියලා. එතකොට ඔයාලට මේකෙන් undergraduate කෙනෙක් නම් කියන්නේ A level ඉවර කළා bachelors වලට රට යන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා මොන මාසෙද මේ වෙබ්සයිට් එක රිෆර් කරන්න ඕනේ කියන එක. ඊළඟට අපි ගිහිල්ලා බලමු undergraduate scholarships category එකට. හරි. දැන් අපි බලුවා මේක තමයි undergraduate scholarship time table එක. ඒතර ඒකේ තියෙනවා හංගේරි වලදී නොවැම්බර් වල තමයි පබ්ලිෂ් කරන්න කියලා. දැන් අපි මෙතනට ගිහිල්ලා බලුවම දැන් ඩිසෙම්බර් අන්තිම හරියන්නේ මේක තාමත් ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට තාමත් ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. මෙතනදී මේ details කියන ටැබ් එක ක්ලික් කරාම අපිට මේකේ full detail එකක් බලා ගන්න පුළුවන්. මේකේ තමයි යාලා දාලා තියෙන්නේ ඩෙඩ්ලයින්ස් මොනවද ඇප්ලයි කරන්න ඕනි මොන විදියටද
ඒ වගේ හැම දෙයක්ම මේක තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ ඩීටේල්ස් දීලා තියෙනවා. ඔයා හොඳට කියවන්න ඕනේ. හොඳට රිෆර් කරන්න ඕනේ. මේ ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න ඕනේ. යාලා දැන් ඔයාට යුනිවර්සිටිස් සිලෙක්ට් කරගන්න තියෙනවා නම් ඒවටත් යාලා ලින්ක්ස් ප්‍රොවයිඩ් කරනවා සමහරක් වෙලාවට. එතකොට ඒ වගේ වෙලාවට ඔයා හොඳට රිෆර් කරලා යුනිවර්සිටි සිලෙක්ට් කරගන්න දැනගන්න ඕනේ. හොඳට රිසර්ච් කරන්න ඕනේ. ඔයාට ඕන දේ ගැන. මේ එයාලා දාලා තියෙනවා eligibility requirements. මම එක්සාම්පල් එකක් විදිහට මේක පෙන්නන්නේ. මේකෙදි දැන් දාලා තියෙනවා applicants should be over 18 years old as of 31st August 2026. ඒ වගේ ඔයාලට ඒජ් එක මොන වගේද තියෙන්න ඕන. ඒ වගේම education qualifications GCE O level GCE A level ඒ වගේ qualifications මොනවද තියෙන්න ඕනේ. දැන් අපි මේක බලන්නේ undergraduate කෙනෙක්ට නිසා O level A level qualifications තමයි යාලා ඉල්ලන්නේ. ඊළඟට fields of study අතර මේකෙදි මම කියන්න ඕනේ සමහරක් රටවල් වලින් කැටගරිස් කීපයක් අපිට ඔෆර් කරන්නේ. කියන්නේ සයන්ස් කැටගරි ඔෆර් කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ රටවල් වලින් ඔෆර් කරන්නේ කොමර්ස් කැටගරි ඒ වගේ දේවලුත් තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔයා කරපු ස්ට්‍රීම් එකෙන් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන එක. medium of instructions ගොඩක් වෙලාවට English medium තමයි ඔෆර් කරන්නේ. නමුත් ඒක ඔයා හරියට කියවලා බලන්න. මොකද එහෙම නැත්නම් ඔයාට ඒ රටට ගිහිල්ලා ඒ රටේ භාෂාවෙන් ඉගෙන ගන්න සිද්ධ වුණොත් ඒක ඔයා ඇප්ලයි කරද්දී දැනුවත් වෙලා හිටියේ නැත්නම් ඒක කරදරයක් වෙනවා. නැත්නම් ඉංග්‍රීසි වලින් ලෙක්චර්ස් කරන ඩිග්‍රී එකක් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන යාලා කියලා තියෙනවා monthly stipend එක ගැන. හංගේරියන් ස්කෝලර්ෂිප් එකක් නිසා ඒ රටේ මුදල් ඒකකින් කියලා තියෙන්නේ. ඔයාලට බලන්න රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන් මේ දෙන මුදල් ප්‍රමාණය ඔයාලට ඇති වෙනවද මාසෙකට ජීවත් වෙන්න. එතකොට ඒ රටේ තියෙන living expenses එක ඇති වෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේ හැම දෙයක් ගැනම ඔයා බලන්න accommodation contribution, medical insurance ඒ වගේ හැම දෙයක් ගැනම මෙයාලා මෙතන ෆුල් ඩීටේල් එකක් දීලා තියෙනවා. මේවා හොඳට කියවලා බලලා තමයි ඔයා ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පටන් ගන්න ඕනේ. එතන තියෙනවා application process එක ගැන. Applicants should apply through the online application system of Tempus Public Foundation in Hungary by using the following web link. එයාලා වෙබ් ලින්ක් එකක් දීලා තියෙනවා මේක through apply කරන්න කියන එක. එතකොට මෙතනින් ගිහලා තමයි අපි ස්කෝලර්ෂිප් එකට apply කරන්න ඕනේ. The deadline for the scholarship is 15th January 2026. මෙන්න මේ ටයිම් එකේදී මේක ක්ලෝස් වෙනවා කියලා තියෙනවා. ඔයාලට ජනවාරි 15 වෙනිදා වෙනකම් මේක apply කරන්න පුළුවන්. The application guide for the applicants can be found on Hungarian website. මේකෙදි මෙයාලා full detail එකක් දීලා තියෙනවා. මේකට කොහොමද step by step apply කරන්න කියන එක. ඇත්තටම මේකෙදි මෙයාලා video clips නෝ දාලා තිබුණා ගිය අවුරුද්දේ ස්කෝලර්ෂිප් එකේදී නම් මේ අවුරුද්දෙත් එහෙම දාලා ඇති කියලා හිතනවා. මෙතනදී ඉන්ටර්විව් ඇන්ඩ් සිලෙක්ෂන් කියන එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ඇප්ලයි කරාට පස්සේ ඉන්ටර්විව් process එක කොහොමද, ඒ වගේම එකෙන් පස්සේ ඔයාලා ස්කෝලර්ෂිප් එකට සිලෙක්ට් වෙනකොට ඒකේ process එක කොහොමද කියලා විස්තරයක් යාලා මෙතන කියලා තියෙනවා. ඇත්තටම මේකෙදි වෙන්නේ මුලින්ම අපි ඇප්ලයි කරාට පස්සේ Ministry of Higher Education එකෙන් candidatesලා short list කරනවා. එතකොට ඒකෙන් අපි select වුණොත් යාලා ඉන්ටර්විව් එකකට call කරනවා. එතකොට අපිට තියෙන්නේ Ministry of Higher Education එකට ගිහිල්ලා ඉන්ටර්විව් එකකට face කරන්න. ඇත්තටම මෙතනදී ගිය අවුරුද්ද නම් තිබ්බේ අපි පොඩි ප්‍රසන්ටේෂන් එකකුත් හදාගෙන යන්න ඕනේ. ඒ ප්‍රසන්ටේෂන් එකේ පැනල් එක ඉස්සරහා අපි ප්‍රසන්ට් කරලා ඊට පස්සේ පොඩි ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නත් ඕනේ. එතනින් තමයි යාලා සිලෙක්ට් කරගන්නේ. එතනින් සිලෙක්ට් කරගන්න ලිස්ට් එක යාලා හංගේරිකම් ස්කෝලර්ෂිප් අවෝඩින් ඔතොරිටි එකට යවනවා. එතනින් තමයි ෆයිනලයිස් වෙන්නේ කාටද ස්කෝලර්ෂිප් එක ඔෆර් කරන්න කියන එක. ඉතින් ඒ විදිහට මේකේ ෆුල් ඩීටේල්ස් දීලා තියෙනවා. ඔයාලට මුලින් ඉඳන් අගට යනකම් හොඳට කියවලා බලන්න පුළුවන් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පටන් ගන්න කලින්. මෙතන letter D එක යටතේ යාලා තවත් දෙයක් කියනවා. Any form of canvassing either written or verbal will be considered as a disqualification for a scholarship. මේකදී යාලා සඳහන් කරන්නේ ඔයාලා මොන හරි political හරි family influencing විදිහට හරි මොන හරි extra consideration එකක් ගන්න try කරොත් ඒක ඔයාගේ scholarship එක disqualify වෙන්න reason එකක් වෙන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕනේ යාළගේ policies වලට අනුව ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඊළඟට අපි මෙතන post graduate scholarship එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් දැන්ටම ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් මාස්ටර්ස් වලට හරි PhD වලට හරි රට යන බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට මොනවද පබ්ලිෂ් වෙලා තියෙන ස්කෝලර්ෂිප් කියලා.
මෙතනදී දැනට ස්කෝලර්ෂිප්ස් දෙකක් පබ්ලිෂ් වෙලා තියෙනවා. ස්ටයිපෙන්ඩියම් හංගරිකම් PhD ස්කෝලර්ෂිප් එක සහ National University of Singapore Doctoral Scholarship කියන එක. මේකෙත් අර විදිහටම අපිට මේ ඩීටේල්ස් කියන ටැබ්ස් වලට ගිහිල්ලා ෆුල් ඩීටේල් එකක් බලා ගන්න පුළුවන්. මේකෙත් අර විදිහටම යාලා general eligibility requirements, ඒ වගේම fields of study, ඒ වගේම medium of instruction, terms of award, accommodation contribution, ඒ වගේ හැම විස්තරයක්ම දීලා තියෙනවා. මේකදී අර ඩෙඩ්ලයින් එක විදිහට සඳහන් කරලා තියෙන්නේ 15th of January 2026. ඉතින් ඔයාලට ජනවාරි 15 වෙනිදා වෙනකම් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට National University of Singapore Doctoral Scholarship කියන එකෙත් අර විදිහටම full detail එකක් දීලා තියෙනවා. ඔයාලට ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරනවා නම් ඔයාලට පුළුවන් මේක මුල ඉඳන් අගට යනකම් හොඳට කියවලා බලලා හොඳට රිසර්ච් එකක් කරලා ඇප්ලයි කරන්න. ඒ කියලා තියෙන ස්ටෙප්ස් විදිහට ඇප්ලයි කරන්න. හැබැයි මේකදී අපි දැන් ඩෙඩ්ලයින් එක බැලුවම තියෙන 30th September 2025. ඒ කියන්නේ මේක දැනටම ඩෙඩ්ලයින් පාස් වෙලා තියෙන්නේ. ඒත් ඔයා මෙන්න මෙතන තියෙන ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරලා බලන්න පුළුවන්. ඔයාට තවදුරටත් ඒකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන එක. මොකද සමහරක් වෙලාවට ඩෙඩ්ලයින් එක පාස් වෙලා තිබ්බට අපිට ඇප්ලයි කරන්න හැකියාව තියෙන අවස්ථාවන් තියෙනවා. එතකොට ඔයාට බලන්න පුළුවන් පොඩ්ඩක් try කරලා මේ apply කියන බටන් එක හරහා ගිහිල්ලා තවදුරටත් apply කරන්න හැකියාවක් තියෙනවද නැද්ද කියලා. හැකියාවක් තියෙනවා නම් apply කරන්න පුළුවන්. නැත්නම් deadline එක pass වෙලා නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Ministry of Higher Education එක හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ස්කෝලර්ෂිප් එකක් අරගෙන අපිට රට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලත් දැන්ටමත් ඒ ලෙවල් ඉවර කරලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැන්ටමත් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් නම් මේ වෙබ්සයිට් එක රිෆර් කරන්න නිතරම මේකේ ස්කෝලර්ෂිප් පබ්ලිෂ් කරනවා අර කැලෙන්ඩර් එකේ විදිහට. ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මමත් දැනට ඉන්දියාවේ ඉගෙන ගන්නේ. ඉන්දියාවේ මාස්ටර් එකක් කරන්නේ. මේ වගේම ස්කෝලර්ෂිප් එකකින් ඉන්දියාවට ඇවිල්ලා ඉතින් මෙන්න මේ පෙබරවාරි මාසේ පබ්ලිෂ් වෙන්න තියෙන ඉන්දියන් ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් වුණාට පස්සේ ඒකට ඇප්ලයි කරන්න කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ඉන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ විදිහට ඇප්ලයි කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you for watching. Bye.